හොඳට අහගන්න. ගණන් ගොඩක් හදන්නත් තියෙනවා. හොඳට අහගන්න. වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ දැන් අර බල සමතුලිතතාවයේ පාඩම පටන් ගන්නත් කලින් නිව්ටන් නියම වලදී අපි කරා මොකද්ද? පොළොව මත තබා ඇති වස්තුවක බල ලකුණු කරා. පොළොව මත තබා ඇති වස්තුවක බල ලකුණු කරද්දී මේ මෙහෙම එකක් ලකුණු කරන්නේ. mg කියන. mg කියන්නේ මොකද්ද? වස්තුවේ බර. වෙන විදිහකට කියනවා නම් පොළව මගින් වස්තුව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයෙන් mg කියන්නේ. නේද? පොළව මගින් වස්තුව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට තමයි අපි mg කිව්වේ නිව්ටන් නියම පාඩමේදී. ඒකට තමයි බර කියලා වචනයක් තියෙන්නේ. පොළව මගින් වස්තුව මත ඇති කරන නිව්ටන් කියන විදිහට මේ පෘථුවිය මගින් වස්තුව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය තමයි බර කියන්නේ. පොළව මගින් වස්තුව මත ඇති කරන ආකර්ෂණ බලය තමයි බර කියන්නේ. මෙන්න මේ වස්තුව මත පොළව මගින් ඇති කරන ආකර්ෂණ බලය ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. පොළව මගින් යම් වස්තුවක් මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා අලුතෙන් වචනයක්. ඒකට කියනවා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. එච්චරයි කතන්දරය. හරිද? එතකොට පොළව මගින් වස්තුව මත පෘථුවිය මගින් වස්තුව මත ඇති කරන ආකර්ෂණ බලයට තමයි අපි තනි වචනයක් කියන්නේ බර කියලා. මේ බර ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. ගුරුත්ව කේන්ද්‍රය කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න සම්මත හැඩතල කීපයක ගුරුත්ව කේන්ද්‍ර ගත්තොත් ඒ කියන්නේ ඒකාකාර වස්තු සම්මත වස්තු කීපයක ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් මෙන්න මේ වගේ තැන්වල තියෙනවා. ඒකාකාර වස්තු ගත්තොත් කලින්ම අපිට ගන්න පුළුවන් ඒකාකාර දණ්ඩ. ඒ වගේ එක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ දණ්ඩේ හරි මැද්දේ. දණ්ඩේ හරි මැද්දේ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දෙවෙනි එක ඒකාකාර වෘත්තාකාර තැටිය. ඒ වගේ එකක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ, ඒ කියන්නේ බර ක්‍රියා කරන ලක්ෂය තියෙන්නේ මැද්දේ. බර ක්‍රියා කරන ලක්ෂය තියෙන්නේ මැද්දේ. තුන්වෙනි එක ඒකාකාර තහඩු ගත්තොත් මේ වගේ සමචතුරස්‍රයක් නම් එහෙම විකර්ණ ඡේදනය වෙන තැන මැද්දේ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක් නම් ඒත් විකර්ණ ඡේදනය වෙන තැන මැද්දේ තමයි තියෙන්නේ. ත්‍රිකෝණාකාර ආස්තරයක් නම් තහඩුවක් නම් ත්‍රිකෝණාකාර තහඩු කැල්ලක් නම් ඒකේ තියෙන්නේ මේ මෙන්න මේවා ටික මේක කැපෙන තැන මැද්ද. ඒක ලේසියෙන් ගන්න පුළුවන් මුළු සෙච් නම් ආධාරකයේ සිට මෙතෙන්ට තියෙන උස වෙන්නේ h බෙදීම 3යි. h බෙදීම 3. ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් තහඩු ගත්තොත් ඒකාකාර තහඩුවක් කපාගෙන තියෙන සමචතුරස්‍රාකාර හැඩතලයක් නම් විකර්ණ ඡේදනය වෙන තැන ඍජු කෝණාශ්‍රාකාර හැඩතලයක් නම් විකර්ණ ඡේදනය වෙන තැන ත්‍රිකෝණාකාර තහඩුවක් නම් ඒත් ඡේදනය වෙන තැනම තමයි. ඒ කියන්නේ ආධාරකයේ ඉඳලා h බෙදීම 3ක් කුසකදී තමයි දෙන්නේ. ඊට පස්සේ ඝන ගෝලය එහෙම නැත්නම් කුහර ගෝලය ඒවැය තියෙන්නේ ඒත් ඉතින් මැද්ද. දැන් මේක ඝන හෝ කුහර නම් ගෝලයක් ඒක මැද්ද. ඝන ගෝලය කුහර ගෝලය ගත්තාම ඒක මැද්දේ තියෙන්නේ. වෘත්තාකාර මුද්ද ඒ කියන්නේ මුද්දක්නේ. ඕකෙත් තියෙන්නේ මැද්දේ. ඊළඟට ඝන කේතුව. ඒකේ තියෙන්නේ මුළු සෙච් නම් h බෙදීම 4 උසකින් තමයි තියෙන්නේ යට ඉඳලා. යටින්දලා h බෙදීම 4 උසකින්. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඝන සිලින්ඩරය. අනේ ඝන අර්ධගෝලය. ඝන සිලින්ඩරය නම් කියන්න දෙයක් නැහැ තේරෙනවනේ.
ඝන අර්ධගෝලයේ තියෙන්නේ මෙතන ඉඳලා 3 බෙදීම 8ක් ආර්දුරක් පල්ලෙහැයි. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ 3 බෙදීම 8ක් ආර්දුරක් පල්ලෙහෙන් තමයි තියෙන්නේ. ඒතර ඝන සිලින්ඩරය වගේ ගන්නද ලියන එකක් තේරුම් නැහැ. ඉතින් තේරෙනව වලට. ඝන සිලින්ඩරය ගත්තොත් උසෙච් නම් h බෙදීම දෙකකදී තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හරි ඔය වගේ අර විවිධ වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර එක එක තැන් වල තියෙනවා. අපිට මේ ටික සාමාන්‍යයෙන් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ටික අපි සාමාන්‍ය දැනුමක් විදිහට භාවිතා කරන්න ඕනේ ඔය ගණන් හදද්දී. ඕකෙනුත් ඉතින් මෙන්න මේවා එහෙමනම් ඉතින් අත්‍තරම ඕනේ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක ඕනේ වෙනවා නම් පේපර් එකේ දෙනවා ඒක. මේ දෙන්න නම් පේපර් එකේ දෙනවා. අනිත් ටික සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒවැයි ගුරුත්ව කේන්ද්‍ර කොහෙද තියෙන්නේ කියලා. ගුරුත්ව කේන්ද්‍ර කොහෙද තියෙන්නේ කියලා. හරිද? මේ දෙන ඒකාකාර වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර ඉන්නේ. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ඔන්ලයින් ළමයි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ෆිසිකල් ළමයිනුත් අත උස්සන්න ඕනේ. මට කියන්න යම් ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යයෙන්ම පදාර්ථය පවතින ස්ථානයක පැවතිය යුතුය. හරිද වැරදිද? ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යයෙන්ම පදාර්ථය පවතින ස්ථානයක පැවතිය යුතුය. හරිද වැරදිද? හරිද වැරදිද? මොකද කියන්නේ ඔන්ලයින් ළමයි? පදාර්ථය පවතින ස්ථානයක පැවතිය යුතුය. නෑ. එහෙම එකක් නෑ. ඒක වැරදි. ඇයි ඒ? උදාහරණයක් මුද්ද. වෘත්තාකාර මුද්ද ගත්තොත් පදාර්ථය තියෙන ස්ථානයක නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. පදාර්ථය කියන්නේ පදාර්ථය දන්නවනේ. පදාර්ථය නැති තැනක තමයි මුද්දේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒතර වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හැම වෙලාවෙම පදාර්ථය තියෙන තැනකම තියෙන්න ඕනේ නෑ. හිස් තැනක තියෙන්නත් පුළුවන්. හිස් අවකාශයේ තියෙන්නත් පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය. හරිද? ඒක විතරක් නෙමෙයි. කුහර ගෝලය ගත්තත් එහෙමයි. දැන් කුහර ගෝලය කියන්නේ ඇතුලේ මුකුත් නැති ගෝලයක්නේ. ඒකේ හරි මැද්දේ අවකාශයේනේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ හැම වෙලාවෙම පදාර්ථයේ තියෙන තැනකම තියෙන්න ඕන එකක් නෙමෙයි. අවකාශයේ තියෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට සාමාන්‍යයෙන් මූලික වස්තු හැඩතල වල ගුරුත්ව කේන්ද්‍රය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සාමාන්‍ය නොවන හැඩතලයේ ගුරුත්ව කේන්ද්‍රය ගන්න සෛද්ධාන්තික ක්‍රමයක් තියෙනවා. හැබැයි මේක අපි පාවිච්චි කරන්නේ නැහැ ගණන් හදන්න. ගණන් හදන්න පාවිච්චි කරද්දී මේක හෙනව ලේසි. හැබැයි මේ මං කියන කතන්දරේ හෙන සංකීර්ණයි කියලා විශේෂයෙන්ම බයෝ කරන ළමයින්ට හිතෙයි. නැච් කරන ළමයින්ට ඉතින් ඕක එච්චර ගාණක් නැහැ. මොකද කොහොමද බෑන්නේ? එතකොට ගුරුත්ව කේන්ද්‍රය කොහොමද බෑන්නේ? එතකොට ඒ නිසා මේ මැත්ස් කරන ළමයිට ඊට වඩා කියලා වෙලා තියෙන හින්දා ඒක එච්චර ප්‍රශ්නයක් විදිහට මැත්ස් කරන ළමයි හිතන්නේ නැහැ. එතකොට දැන් මේක මේ පොඩි සෛද්ධාන්තික ක්‍රමයක්. මේක ඉදිරිපත් කරා කියලා මේකෙන් ගණන් හදන්න නැහැ. මේක නිකන් ඔලුවට දාගන්න විතරයි තියෙන්නේ. මේකෙන් අපිට ගණන් හදන්න වෙන ඒවා තියෙනවා. ගණන් හදද්දි මේක හෙන ලේසියෙන් හෙන මීට වඩා ලේසියෙන් තමයි පාවිච්චි කරන්නේ. හරි. හොඳට අහගන්න. එතකොට දැන් ඔය සාමාන්‍ය මූලිකව භාවිතා කරන්නේ නැති يعني සාමාන්‍යයෙන් සම්මත නොවන හැඩතලයක ගුරුත්ව කේන්ද්‍රය ගන්නේ මෙහෙමයි. හරිද? ගන්නෙ මෙහෙමයි. මේක මේ මැත්ස් වලින් ගන්නෙ මම දැන් නිකන් සෛද්ධාන්තික ක්‍රමයේ කියන්නම්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා නිකන් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හරිද? හිතන්නකෝ දැන් අපිට තියෙනවා ඒකාකාර හරි විකාකාර වුණේ නැතත් ප්‍රශ්න නැහැ. තහඩුවකින් කපාගත්ත මොකක් හරි හැඩතලයක් තියෙනවා. තහඩුවකින් කපාගත්ත මෙහෙම හැඩතලයක් තියෙනවා. මේ හැඩතලයේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න ඕන නම් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. හරිද? අපි XY ඛණ්ඩාංක පද්ධතියක් ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. ඇඳලා ඇත්තටම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ වස්තුව නිර්මාණය වීමට දායක වූ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ වස්තුව නිර්මාණය වෙන්න දායක වෙච්ච ලක්ෂීය ස්කන්ධවල සම්ප්‍රයුක්තය. ලක්ෂීය ස්කන්ධ වලට තියෙනවානේ බරවල් ටිකක්. ඒ බරවල් වල සම්ප්‍රයුක්තයේ ගමන් කරන තැන තමයි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ මේ වස්තුව නිර්මාණය වෙන්න දායක වෙච්ච අංශු ලක්ෂ ගණනක් තියෙනවානේ. ওই අංශු ලක්ෂ ගානෙම බලවල සම්ප්‍රයුක්තයේ ගමන් කරන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගිය සතිය අපි කතා කරා මොනවද? අර ගඩොලක් මෙහෙම තියෙනවා. තව ගඩොලක් මෙහෙම තියෙනවා කියලා ගානක් කතා කරා. ඒතර ඒ කියන්නේ මෙයාගේ බර මෙහෙම යනවා. මෙයාගේ බරයි දෙන්නගෙම කියන සම්ප්‍රයුක්තය මේ දෙන්න හරි මැද්දෙන් යනවා. ඒ විදිහට මේ අර මුළු අංශු පද්ධතියේම තියෙන සියලුම මුළු මේ වස්තුව පුරාවට තියෙන සියලුම අංශු වල අන්තිම සම්ප්‍රයුක්තය ගමන් කරන ස්ථානය තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. දැන් අපි මේ ගඩොල වලදී දැක්කා මේකේ සම්ප්‍රයුක්තය මෙහෙම යනවා. ඊට පස්සේ මේකේ අර ඊළඟට තියෙන ගඩොලේ
දැන් මේක 2යි mg උඩ දෙන්නගෙන් බර මෙතෙන්ට එනවා. මේකයි සංප්‍රයුක්තය ආයි මෙහෙම තැනකින් යනවා. 3යි mg කියලා. ඒ වගේ අර සම්පූර්ණ අංශු පද්ධතියේම සංප්‍රයුක්තය ගමන් කරන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ වස්තුව. තේරෙනවද කියන එක? මේ වස්තුව නිර්මාණය වෙන්න දායක වෙච්ච සම්පූර්ණ අංශු සියල්ලංගේම සංප්‍රයුක්තය ගමන් කරන ස්ථානයට කියන ගුරුත්ව කේන්ද්‍රය කියනවා. එතකොට මේ විදිහට මේ අංශු සියල්ලංගේම සංප්‍රයුක්තය ගමන් කරන ස්ථානයට කියන ගුරුත්ව කේන්ද්‍රය කියනවා. අපි හිතනවා මේ වගේ නොදන්නා වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙයි කියලා අපි හිතමු. දන්නේ නැහැ ඉතින්. මේ වගේ තැනක තියෙනවා කියලා අපි හිතමු. ඒකෙන් මුළු බර ක්‍රියා කරනවා කියලා හිතමු. මුළු බර ඒකෙන් ක්‍රියා කරනවා කියලා හිතමු. හරි. මම එක් අංශුවට තියෙන තිරස් දුරවල් y අක්ෂයේ ඉඳන් තියෙන තිරස් දුරවල් මෙහෙම ලකුණු කරනවා. දැන් රූපේ අපහැදිලි වෙන්නයි යන්නේ හොඳට අහගන්න. එක් අංශුවට y අක්ෂයේ ඉඳන් තියෙන තිරස් දුරවල් මෙහෙම ලකුණු කරනවා. එක් අංශුවට y අක්ෂයේ ඉඳන් තියෙන තිරස් දුරවල් මම මෙහෙම ලකුණු කරනවා. තිරස් දුරවල් මෙහෙම ලකුණු කරනවා. මම මෙන්න මෙහෙම සිස්ටම් එකකට මේ වැඩේ කරන්න යන්නේ. මම y අක්ෂය වටා ගූර්ණ ගන්නවා. මෙච්චර කාලයක් අපි ගූර්ණ ගත්තේ ලක්ෂ වටා. y අක්ෂය වටා ගූර්ණ ගන්නවා. අමුතු ක්‍රමයකට මම ගූර්ණ පිළිබඳ මූලධර්මය පාවිච්චි කරන්නයි යන්නේ. මම කියනවා y අක්ෂය වටා එක් ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණවල එකතුව මේ ස්කන්ධ සියල්ලංගේම සංප්‍රයුක්තයේ මගින් y අක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමානයි කියලා මම කියනවා. එහෙනම් සංප්‍රයුක්තයට y අක්ෂයේ ඉඳන් තියෙන දුර මම කැපිටල් x කියලා දාගන්න. මම ගූර්ණ පිළිබඳ මූලධර්මයෙන් පොඩි සෙල්ලමක් දානවා. මම කියනවා එක් ස්කන්ධය මගින් y අක්ෂය වටා ඇති කරන ගූර්ණය. ඒ කියන්නේ මේගොල්ලන්ගෙන් දැන් අර ලක්ෂයක් වඩා ගන්නවා වගේ කියලා හිතන්න එපා. ලක්ෂයක් වඩා ගනිද්දි මේගොල්ලන්ගේ මේ බර එන්නේ පල්ලෙහාට නෙහෙමනේ. එහෙම නැතුව නිකන් හිතන්න මෙහෙම අක්ෂයේ තියෙන මෙහෙම ස්කන්ධ තියෙනවා. මේගොල්ලන්ගෙන් මෙහෙම ගූර්ණ තියෙනවා. මෙහෙම ගූර්ණ. මෙහෙම ගූර්ණ. මෙහෙම ගූර්ණ. මෙහෙම ගූර්ණ තියෙනවා. එහෙම හිතන්න. ඒතර y අක්ෂයේ වටා එක් ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණ. අර විදිහට හිතන්න එපා. ඒ කියන්නේ මෙහෙම බරක් තියෙනවා. ඒ බර අරගෙන එහෙම මුකුත් ගන්න බෑ. එහෙම ගන්නේ ලක්ෂවලදීනේ. අක්ෂයක් වඩා ගූර්ණ ගනිද්දි ගත්ත හැකි මෙහෙම. ඒ කියන්නේ මෙන්න අක්ෂය මේක වටා මේ ස්කන්ධයෙන් මෙහෙම ඇති කරන ගූර්ණ. මෙහෙම ඇති කරන ගූර්ණ. එතකොට y අක්ෂය වටා එක් ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණය ලියන්න පුළුවන් m1g(x1) g ඕනෙත් නැහැ. ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණයෙන් ලියන්න. m1x1 ධන m2x2 ධන m3x3 ධන m4x4 ධන දිගින් දිගටම ඔහොම යනවා. සියලුම අංශු වලින් ඔහොම යනවා. ඔය සියල්ලංගේම ඇති කරන ගූර්ණය සංප්‍රයුක්ත ස්කන්ධය මගින් අන්තිමට y අක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමාන කරනවා. කියන්නේ m වැඩි කිරීම y අක්ෂයට සංප්‍රයුක්ත ස්කන්ධයෙන් නම් තියෙන දුර x. නමර මේකෙන් x වලට උත්තරයක් එනවා m1 x1 ධන m2 x2 ධන කියලා හෝම ඇවිල්ලා බෙදීම m කියලා. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයට y අක්ෂයේ ඉඳන් තියෙන දුර මම හොයාගෙන තියෙනවා. මම ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙනවා කියලා උපකල්පනය කරලා මුළු ස්කන්ධ සියල්ලංගේ මේ හතර විතර නෙමෙයි සියල්ලංගේම එකතුව මම m කියලා අරගෙන සියල්ලංගේම ස්කන්ධ මගින් y අක්ෂය වටා ඇති කරන ගූර්ණය සංප්‍රයුක්තය මගින් y අක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමාන කරලා මම තිරස් දුරට උත්තරයක් ගන්නවා. තිරස් දුරට උත්තරයක් ගන්නවා. ඊට පස්සේ මම ওই වැඩේම x අක්ෂය වටත් කරනවා. මම ওই වැඩේම x අක්ෂය වටාත් කරනවා. මම මේ දුරට මේ ගුරුත්ව කේන්ද්‍රයට x අක්ෂයේ ඉඳන් තියෙන දුර y කියන්නම්. ගුරුත්ව කේන්ද්‍රයට x අක්ෂයේ ඉඳන් තියෙන දුර y කියන්නම්. මම x අක්ෂය වටත් ওই වැඩේම කරනවා. x අක්ෂය වටා මම ওই වැඩේම කරනවා. මම කරන්න යන්නේ x අක්ෂය වටා එක් ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණය. දැන් ඔන්න වැඩේ සම්පූර්ණයෙන්ම අපහැදිලි වෙන්නයි යන්නේ. මම මේක ආයි රූපයක අඳින්නම් නැත්තම් එන අපහැදිලිනේ. බලන්න ඔය වගේ වස්තුවක් මම ලකුණු කරපු ස්කන්ධ වෙන්නේ m1 m2 m3 m4 මම ගුරුත්ව කේන්ද්‍රයේ තියනවා කියලා හිතපු තැන තමයි මෙන්න මෙතන. එතනින් මම mg එකක් ලකුණු කරා. මම කරන්න යන්නේ එක් ස්කන්ධයේ x අක්ෂයේ ඉඳන් තියෙන දුරවල් x1 x2 x3 ඒක x1 නෙමෙයි y1 උසවල්නේ ගන්න වෙන්නේ උසවල්. එහෙනම් උසවල් කියන්නේ y1
y2 y3 උසවල්නේ y3 y4 කියලා උසවල් ටික ගන්නවා. මම අන්තිමට ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන උස මම ගන්නම් කැපිටල් y කියලා ගන්නවා. මම කරන්න යන්නේ x වටා ගූර්ණ ලියනවා. එක ස්කන්ධයෙන් x වටා ගූර්ණය කියන එක ලියනවා. දැන් මෙයාගේ බර කියලා හිතන්න ඒවා මම කියවන අක්ෂයක් වටා ලියද්දි මෙන්න අක්ෂය මෙන්න ස්කන්ධය මෙයාගෙන් මෙහෙම මේ ඇති කරන ගූර්ණය හිතන්න. මෙන්න මේ අක්ෂය වටා මේ ස්කන්ධයෙන් මෙහෙම ඇති කරන ගූර්ණය හිතන්න. මෙහෙම. මෙයාගේ බර මෙහෙම තියෙනවා කියලා එහෙම හිතන්න එපා. ලක්ෂයක් වටා හිතනවා වගේ හිතන්න එපා. දැන් මෙහෙම අක්ෂය තියෙනවා. මෙහෙම ස්කන්ධය තියෙනවා. මේ ස්කන්ධයෙන් මේක වඩා ඇති කරන ගූර්ණය හිතන්න. ස්කන්ධයෙන් මේක වඩා ඇති කරන ගූර්ණය හිතන්න. මට එනවා m1 y1 ධන m2 y2 ධන කිය හෝම ඔක්කොම ටික එනවා. ඒක සමානයි m වැඩි කිරීම y ට. m වැඩි කිරීම y ට. එහෙනම් එක ස්කන්ධයෙන් ඇති කරන ගූර්ණය සමස්ත ස්කන්ධයෙන් ඇති x අක්ෂය වඩා ඇති කරන ගූර්ණයට සමාන කරලා මෙතනින් y වලට උත්තරයක් ලියන්න පුළුවන්. m1 y1 ධන m2 y2 ධන බෙදීම m කියන. බෙදීම m කියලා කොහොමද කියන්නේ? මේ තියෙන්නේ. තේරෙනවද කියන්නේ? පැහැදිලිද කියන එක? හරි. ඉතින් උත්තරයක් ගන්න පුළුවන්. ඒතර මේ විදිහට ගත්තොත් අන්තිමට මේ කියන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට මේ තැන ඉඳන් තියෙන සිරස් උසයි මේ තැන ඉඳන් තියෙන තිරස් දුරයි දෙකම හොයාගන්න පුළුවන්. ඒකෙන් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම හොයාගන්න පුළුවන්. ඕක හැබැයි සෛද්ධාන්තික ක්‍රමයක්. ඇයි ඒ? අපිට කවදාවත් ඉතින් වස්තුවක තියෙන අංශු ටික ඔක්කොම එකතු කරලා ප්‍රායෝගිකව ඉවර කරන්න බෑනේ. අංශු අනන්තයක් තියෙනවානේ. ලක්ෂීය අංශු අනන්තයක් තියෙනවා. ඒක නිකන් සෛද්ධාන්තික ක්‍රමයක් විතරයි. ඒ අංශු එක කෙනාගෙන් මෙහෙම ගුරු අරගෙන ඔක ප්‍රායෝගිකව කරන්න බෑ. හැබැයි මෙහෙම එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. පස්සේ අනුකලනයේ භාවිතා කරලා අන්තිමට උත්තරයක් ගන්න. ඕගොල්ලෝ ඇප්ලයිඩ් වල මැත්ස් ළමයි ගුරුත්ව කේන්ද්‍රය කියන එකේදී අන්තිමට ගාණ හදන්නේ මේ තියරියෙන් තමයි. දන්නවද ඒක? ගාණ හදන්නේ මේ තියරියෙන් තමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ එක ස්කන්ධයෙන් එන ගූර්ණ ටික අනුකලනය කරලා එකතු කරලා ගන්නවා. අන්තිමට ඒක මුළු එක්කෙනාගෙන් බෙදලා x දුර හොයා ගන්නවා. අනිත් ලක්ෂීය ස්කන්ධ වලින් එන ටික අනුකලනය කරලා එකතු කරලා ගන්නවා. ඒ ටික බෙදලා ගන්නවා. ඕගොල්ලෝ ඒකෙදි කරන්නේ මේක තමයි මෙතනින් එහාට මැත්ස් වලදී කරන්නේ. නමුත් අපිට ෆිසික්ස් වලදී මෙතනින් එහාට මේක කරන්න දෙයක් නැහැ. මේක සෛද්ධාන්තිකව යම් ඉදිරිපත් කිරීමක් පමණයි. තේරෙනවද කියන එක? හරිද? දන්නව නේද ගුරුත්ව කේන්ද්‍රය කියලා මැත්ස් වල තියෙනවා කියලා? කොහොම තමයි කරන්නේ ඉතින් ඒකෙන් පස්සේ. හරි. මේක තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. හරි. මූලික දේවල් ටික ලියාගෙන අපි දැන් මෙතනින් පස්සේ මේකේ තියෙන්නේ බොහොම ප්‍රායෝගික දේවල් අපිට කරගෙන යන්න පුළුවන් දේවල්. මේක විතරයි නිකන් එකම අමුතු දෙයකට තියෙන්නේ. හරි. ටග්ගල් ලියමු. හරි. බලන්න. ආගන්න. හිතන්න මෙහෙම වස්තුවක් දීලා තියෙනවා කියලා සරලම අවස්ථාවක් ගමු. සර්ව සම දඬු දෙකක්. භාවිතයෙන් මෙහෙම වස්තුවක් හදලා තියෙනවා. කොයිද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා අහුවොත් වැඩේ ලේසි මෙච්චරයි. මෙයා ඒකාකාර දණ්ඩක් නම් මෙයාගේ ස්කන්ධය m කියලා ලකුණු කරනවා මෙතනින්. මෙයා ඒකාකාර දණ්ඩක් නම් මෙයාගේ ස්කන්ධය m කියලා ලකුණු කරනවා මෙතනින්. සරල සම දණු දෙකක්. මෙයා mg මෙයා mg. එහෙනම් මේ දෙන්න යා කරන රේඛාවේ හරි මැද්දේ තමයි අයි සමාන ස්කන්ධ දෙකන්නේ. යා කරන රේඛාවේ හරි මැද්දේ තමයි පස්සේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. පස්සේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. සරල සම දණු දෙකක්. මේ දණ්ඩේ ස්කන්ධය mg, මේ බර mg, මේ දණ්ඩේ බර mg. දෙන්න යා කරන රේඛාවේ හරි මැද්දේ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් සමස්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. හරිද? බලන්න තව එකක්. ඔය ලේසි ඒවා හරිද? තව එකක් බලන්න. සරල සම දණු තුනක් පාවිච්චි කරලා මෙහෙම වස්තුවක් හදලා තියෙනවා. කොයිද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ? මේක mg, මේක mg, මේක mg. m m m. අපි මේ යට දණු දෙක විතරක් කලින්ම හිතමු. යට දණු දෙක හිතුවාම මේ දෙන්නගේ හරි මැද්දේ තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ මෙතන. ඒක 2m වෙන්න ඕනේ. අයි මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙතනින් යනවා 2m කියලා. දැන් මේ 2m එකයි m එකයි හිතුවාම දැන් මේක m මේ දෙන්නගේ එකතුව තමයි මෙතනින් නියෝජනය වෙන්නේ 2m. m එකයි 2m එකයි හිතුවාම හරි මැද්දට වඩා 2m ට කිට්ටු වෙන විදියට තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. හරි මැද්ද කියන්නේ මේ වගේ තැනක් ඊට වඩා 2m ට කිට්ටු වෙන විදියට තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ මේ විදියට. මේ විදියට තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. තේරෙනවද කියන එක? මේක m මේක m දෙන්නගේ සංප්‍රයුක්තේ හරි මැද්ද 2m.
මේ දෙකයි m එකත් එක මේ m එක ගත්ත මේ දෙන්න යා කරන රේඛාවේ මැද්දට වඩා ලොකු ස්කන්ධේ පැත්තට බර වෙන්න තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්නේ. හරිද? ඒ විදිහට හොයන්න පුළුවන්. ඕනම MCQ එකක් මේකෙන් ගොඩ දාන්න පුළුවන්. බලන්න දැන් මොනතරම් විකාර වස්තුවක් දුන්නත් මේ විදිහට හිතන්න පුළුවන්. හරිද? බලන්න තුන්වෙනි එක. හිතන්න සර්ව සම ෂීට් කීපයක් පාවිච්චි කරලා මෙවැනි හැඩතලයක් හදලා තියෙනවා. මෙහෙම හිතන්නකෝ. සර්ව සම ෂීට් කීපයක් පාවිච්චි කරලා මෙවැනි හැඩතලයක් හදලා තියෙනවා. 1 2 3 4 5යි. සර්ව සම ෂීට් පහක් පාවිච්චි කරලා මෙවැනි හැඩතලයක් සාදා ඇත. හරි? අන්තිමට කොහෙද මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා අපෙන් අහනවා. මොකද කරන්නේ? බලන්න වැඩේ ලේසියෙන් කොට දාන්න පුළුවන් මෙහෙම. වැඩියම සංකීර්ණ කරගන්න නැතුව මේක m මේක m නම් මේ දෙන්නගේ සංප්‍රයුක්තේ හරි මැද්දෙන් ක්‍රියා කරනවා 2m කියලා. මේක m මේක m නම් මේ දෙන්නගේ සංප්‍රයුක්තේ හරි මැද්දෙන් ක්‍රියා කරනවා 2m කියලා. තව m එකක් මෙතන ඉතුරුයි. දැන් 2m දෙන්නෙක් ඉන්නේ හින්දා මම එහෙම ලේසි හින්දා මේ 2m එකයි මේ 2m එකයි යා කරලා මේ 2m දෙන්නගේ සහයි මැද්දෙන් ගන්නවා ඔය සෙට් එකේම සංප්‍රයුක්තය. ඒතර මෙයා කියන හතර දෙනාගේම සංප්‍රයුක්තය තමයි මේ 2m එකයි යා කරා මැද්දට එන්නේ. ඒක 4m වෙන්න ඕන. ඒක 4m වෙන්න ඕන. දැන් අන්තිමටම ඉතුරු වෙලා තියෙන්නේ 4m එකයි m එකයි විතරයි. ඇයි මෙයයි ගත්තා 2m මෙයයි ගත්තා 2m දෙන්න ගත්තා 4m. දැන් අන්තිමට ඉතුරු වෙන්නේ 4m එකයි m එකයි යා කරන තැන අපිට අන්තිමට බලන්න වෙනවා 4m එකයි m එකයි යා කරලා හරි මැද්දට වඩා ගොඩක් 4m පැත්තට එන. මොකද මෙයා ගොඩක් ලොකුයි මෙයාට ගොඩක් ලොකුයි. ඒ නිසා හරි මැද්දට වඩා මෙයාට ගොඩක් කිට්ටු වෙන්න තමයි අන්තිමටම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. අන්තිමටම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තමයි. තේරෙනවද කියන්නේ? ඔයාලා කොහෙන් පටන් ගත්තත් කොහොම කරත් උත්තරේ එනවා. ඒ නිසා පටන් ගන්න ඕනේ තැනක් ඉවර වෙන්න ඕනේ තැනක් කියලා එහෙම ගන්න. ඕනේ තැනකින් පටන් ගත්තාම තමන්ට සාමාන්‍යයෙන් තමන්ට අපහැදිලි ගතියක් එන්නේ නැති විදියට හදාගෙන ගියාම වැඩේ හරි. තමන්ට වැඩේ අපහැදිලි වෙන්නේ නැති විදියට පුළුවන් තරම් අර සමාන ඒවා දෙක එකතු කරගෙන යන්න බලන්න. එතකොට ගොඩක් ලේසියි. මෙතනදි කරේ මේකෙන් කියලා ගත්ත සංප්‍රයුක්තය 2m. මේකෙන් කියලා ගත්ත සංප්‍රයුක්තය 2m. 2m දෙක ගත්ත සංප්‍රයුක්තය 4m. 4ත් එක්ක එක ගත්තා. සමානේව ගියාම ලේසියි. ඒතර හරි මැද්දට එන්නේ. ඒ විදිහට ගත්තාම ලේසියට උත්තරේ එන්නේ උතනට G කියලා. තේරෙනවද කියන එක? ඕනෑම වස්තුවක උත්තරේ ගන්න පුළුවන් ওই විදිහට. ඊට පස්සේ තව ටිකක් විකාර වස්තුවක් බලමු. මෙහෙම ෂීට් එකයි මෙහෙම එකයි මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොහේ එයිද? 1 2 3 4 5යි. මොකද හිතන්නේ? මොකද මම කොහෙන් හරි පටන් ගන්නම්. මට පටන් ගන්න එක විදියක් තියෙනවා මෙහෙම මේ. මම ඕන විදිහට පටන් ගන්න පුළුවන් m මේ දෙන්නගේ සංප්‍රයුක්තය 2m. ඕන විදිහට පටන් ගත්තා ඇයි? මෙයා m මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙතන හරි මැද්දේ 2m. තව ඉතුරු වෙන්නේ m එකක් විතරයි. අනේ දැන් ඔව් හරිනේ මේ දෙන්න ගත්තා. ඒතර 1 2 3 4ක් ඉවරයි. ඒතර 5 විතරයි ඉතුරු වෙන්නේ. මේ දෙන්නගේ සංප්‍රයුක්තය 2m මේ දෙන්නගේ සංප්‍රයුක්තය 2m ඉතුරු වෙන්නේ මේ m එක විතරයි. එතකොට මෙයයි අරන් තමයි මේක ගත්තේ. මෙයයි අරන් තමයි මේක ගත්තේ. දැන් මේ දෙන්න යා කරන තැන හරි මැද්දේ 4m කියලා එකක් එනවා. 4m කියලා එකක් එනවා. මේ 4m එකයි m එකයි යා කරන රේඛාවේ 4m එකයි මේ අන්තිමටම ඉතුරු වෙච්ච m එක මේක විතරනේ එළිය තිබ්බේ. ඒක විතරනේ අපි ගත්තේ නැත්තේ කලින්. 4m එකයි m එකයි යා කරන රේඛාවේ මැද්දට වඩා මෙයාට ගොඩක් කිට්ටු තැනක මේ වගේ තැනක
වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මැඩට වඩා ගොඩක් කිට්ටු මේ වගේ තැනක මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය. තේරෙනවද කියන්නේ? ඕනේ පාරක යන්න පුළුවන්. මං ගියේ මේ දෙන්න එකතුව මෙතෙන්ට ගත්තා, මේ දෙන්න එකතුව මෙතෙන්ට ගත්තා. මේ දෙන්නගේ එකතුව ආයි 4 කියලා මෙතෙන්ට ගත්තා. ඒතර ඉතුරුනේ මෙයා විතරයි. මේ 4යි මේකයි ගත්තාම මැද්දට වඩා ගොඩක් මෙයාට කිට්ටු වෙන්න කියන්නේ. මේ මෙන්න මේ ඊතලයේ තියෙන තැනක වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රය දෙන්නේ. හරි. හරි නේද? ඕන එකක් ගත්තා ඒකේ විදියට. ඕන එකක් හැදුවාගේ විදියට ඕනෑම සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය ඒ විදිහට හොයන්න පුළුවන්. හරි. මට මේකට උත්තරයක් කියන්න. තනියෙන් කියන්න. හිතන්න සර්ව සම ස්කන්ධ සෙට් එකක් පාවිච්චි කරලා මෙහෙම වස්තුවක් හදලා තියෙනවා. කොයිද ගුරුත්ව කේන්ද්‍රය තියෙන කියලා මම අහන්නේ. මම තැන් ටිකක් දෙන්නම් MCQ එකක් විදිහට ගන්න. තැන් ටිකක් දෙන්නම්. සර්ව සමස්කන්ධ කීපයක් පාවිච්චි කරලා තියෙන්නේ. මට කියන්න ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා. කියන්න අකල් උත්තර. මොකද හිතන්නේ කඩුවට ගොලෙක් ගදන්න මම මෙයා m කියලා ගන්න. මෙයා m කියලා ගන්න. හරි මැද්දේ 2m. බලන්න ඊළඟට මම කරන වැඩේ ටිකක් අමුතුයි. දැන් මේවා සර්ව සමස්කන්ධනේ. මෙයා m මෙයා m මෙයා m. තුන් දෙනාම මෙහෙම තනි දණ්ඩක් වගේ සෙට් කරලානේ තියෙන්නේ. තුන් දෙනාම තනි දණ්ඩක් වගේ සෙට් කරලා තියෙන හින්දා මම මෙන්න මේ දෙන්නගේ එක නේ මේ 2m කියලා ගත්තා. ඒකතර ඒක වැඩක් නැහැ. මෙයයි බාට ගන්න ලේසි කරගන්න විදිය. අර විදිහට ගන්න පුළුවන් මේ. තව ටිකක් ලේසි කරගන්න විදියක් කියන්නේ. මේ තුන් දෙනාම ගන්නවා එක්කෙනෙක් කියලා. තුන් දෙනාම එක්කෙනෙක් කියලා ගත්තොත් දැන් ස්කන්ධයේ 3m වෙච්ච දණ්ඩක් ඒකාකාර දණ්ඩක් හින්දා හරි මැද්දේ. ස්කන්ධයේ 3m වෙච්ච දණ්ඩක් ඒකාකාර දණ්ඩක් හින්දා හරි මැද්දේ. ඒ කියන්නේ මේ දෙන්නගෙන් හරි මැද්දේ මේ වගේ තැනක මේ සමස්ත දණ්ඩ විතරක් හිතන්න අනිත් ඒවා ඔක්කොම හිතෙන් අමතක කරලා දාන්න. මේ දණ්ඩේ හරි මැද්දේ. කියන්නේ මේ වගේ තැනකනේ. මේ දණ්ඩේ හරි මැද්දේ 3m කියලා තියෙනවා. 3m කියලා තියෙනවා. බලන්න මේ තුන් දෙනාම මං ආයි මේක සුළු කර කර ඉන්න යන්නේ නැහැ. තුන් දෙනාම තනි දණ්ඩක් කියලා ගත්තා මැද්දේ 3m කියලා දැන්. දැන් මේ දෙන්නගේ එකතුව මෙතන 2m මේ තනි දණ්ඩ කියලා ගත්තා ඒක 3m. දැන් මේ දෙන්න හරි මේ තුන් දෙනාමත් හරි. තව ඉතුරුනේ එක්කෙනයි. මෙයා විතරයි ඉතුරු වෙන්නේ. දැන් 3m 2m දෙන්න ගත්තාම ඒ දෙන්න යා කරන රේඛාවේ මැද්දට වඩා චුට්ටක් පල්ලෙහාට වෙන්න මේ හරිය තමයි 5m කියන ඒ දෙන්නගේ සමස්තය තියෙන්නේ. ඒ දෙන්නගේ සමස්තය තියෙනෝනේ 5m කියලා මැද්දට වඩා ඔන්න ඔය වගේ වෙතන. දැන් අන්තිමට ඉතුරු වෙන්නේ මේ 5m එකයි මේ m එකයි සම්ප්‍රයුක්තය ගන්න තමයි තියෙන්නේ. 5m එකයි m එකයි සම්ප්‍රයුක්තය ගන්න තියෙන්නේ. එතකොට හරි මැද්දට වඩා චුට්ටක් උඩින්. ඒ කියන්නේ මේ වගේ තැනක ඇත්තටම BC අතර මැද්ද එන්නේ. BC අතර මැද්ද තැනක තමයි සම්ප්‍රයුක්තය එන්නේ. BC අතර මැද්ද තැනක සම්ප්‍රයුක්තය එන්නේ. තේරෙනවද කියන එක? හරියටම B කියලා කියන්න බෑ මොකද දැන් මේක හැටියට නම් C ට වඩා B ට තමයි කිට්ටු. හරියටම B කියන්න බැරි හේතුවක් තියෙනවා. මොකද හරි මැද්දේ නෙමෙයි එන්න ඕනේ චූට්ටක් මැද්දට වඩා පොඩ්ඩක් මෙහාට වෙන්න. ඒ වගේම ඉතින් කෙරවලෙත් නෙමෙයි එන්න ඕනේ කෙරවලට වඩා පොඩ්ඩක් මෙහාට වෙන්න. ඔය දෙන්න අතරමැද තැනක. කියන්නේ BC අතරමැද තැනක මෙන්න මේ වගේ තැනක තමයි වඩාත් ගැළපෙන උත්තරයක් තියෙන්න ඕනේ. ගැළපෙන උත්තරයක් තියෙන්න ඕනේ. තේරෙනවද කියන එක?
හරිද? ඕන විදියට ගන්න පුළුවන්. ඕන විදියට ගන්න පුළුවන්. හරි. දැන් ඔය විදිහට මේ අපිට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන්. තව විදියක් තියෙනවා. يعني මේ වැඩේ උත්ප්‍රේරණය කරගන්න අපිට තියෙන විදියක් ඒ තමයි මේ සාමාන්‍යයෙන් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන එක මේ අපිට නිකම්ම හිතෙනවා නිකන් ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා. ඒකාකාර වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියන එක අපි උපතින් අරන් එන දෙයක්. අපේ ඇඟ ඇතුළෙම තියෙනවා මේක මෙන්න මෙතන තියෙයි කියලා පොඩි හැඟීමක්. ඒතර අපිට හදවතිනුත් පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. දැන් මේ තියෙන මේ සිස්ටම් එකටනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට හදවතින් ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන් කියන එක හොඳම උදාහරණය තමයි. දැන් මේ වස්තුව දුන්නාම ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මේක ඇඟිල්ලක් තියලා බැලන්ස් කරන්න පුළුවන් දරනේ. ඇඟිල්ලක් තියලා බැලන්ස් කරන්න පුළුවන් දරනේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. ඉතින් මේ වස්තුව දුන්නාම ඕගොල්ලෝ මේකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා මම දුන්නාම ඕගොල්ලෝ ඇඟිල්ලක් තියලා බැලන්ස් කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන්න උත්සාහ කරනවා. හොයන්න උත්සාහ කරද්දී ඕගොල්ලෝ ජීවිතේට මේක කලින්ම මෙන්න මේ වගේ තැනක තියලා බැලන්ස් වෙයිද කියලා හිතලා බලන්නේ නැහැ නේ. මොකද කරන්නේ නැහැ නිකන් මෝඩියෙක් වගේ. හරිද? මෙහෙම තියලා බලලා මේක වැටෙයිද කියලා නිකන් ටෙස්ට් කරලා බලන්නේ නැහැ නේ ඕගොල්ලෝ. මෙහෙම ඇඟිල්ල තියලා බලලා මේක වැටෙයිද කියලා ටෙස්ට් කරලා බලන්නේ නැහැ නේ ඕගොල්ලෝ. අනිවාර්යයෙන්ම බලන්නේ මේ වගේ තැනකනේ කලින්ම බලන්නේ මේ වගේ තැනකනේ. නේද? එතකොට ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ බැලන්ස් වෙන්න ඇඟිල්ල තියන්න ඕනි තැන. මේ ෂීට් එක මේ T අකුර හරි මේ T අකුර අනිත් පැත්ත හරුව වගේ හැඩය මෙහෙම ෂීට් එකක් කියලා හිතලා ඒක බැලන්ස් වෙන්න ඇඟිල්ල තියනවා නම් තියන්න ඕනේ දැන් තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි. ඒ ඇඟිල්ල තියෙන තැන පදාර්ථයේ තියෙන තැනක් වෙන්නත් පුළුවන් නොතියන තැනක් වෙන්නත් පුළුවන්. ඒතර පදාර්ථයේ නොතියන තැනක ඇඟිල්ල තියන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. හරිද? පදාර්ථයේ තියෙන තැනක් වෙන්නත් පුළුවන් පදාර්ථයේ නැති වෙන තැනක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ විදිහට ඇඟිල්ල තියලා බැලන්ස් කරාම එන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. එතකොට මේ ලක්ෂපති ගියපු පරණම් ඒ විදිහටත් ඇඟිල්ල තියලා බලයිලු. මේ විදිහට. අර මොකද්ද? මලකි මොකක්ද එක නේද? අල හැලි වඳුරක කියලා කියේ. හැලි වඳුරේ. හරි. දැන් එතකොට ආගන්න. හරි දැන් දන්න කට්ටිය දන්නේ නැති කට්ටියට කියන්න යන්න එපා පොඩි ඉන්න. ආගන්න ඒ ඉන්ටර්වල් එකේදී කතා කරන්න ඕන මාතෘකාවක්. හරිද? එතකොට මේ නැහැ ඒ සකි හැලි වඳුරේ කියලා. හරි. අතරම හිතා ගන්න බෑ කොහොමද එහෙම කිව්වේ කියලා. හරි. දැන් මේ ආගන්න. පිටිපස්සේ ආගන්න. කොහොම හරි මේ අර දැන් අපි මේ විදිහට හදලා ගන්නවා වගේම අපි ගන්න උත්තරයට සපෝට් එකක් දෙන්න පුළුවන් අර සිස්ටම් එකට. ඒ කියන්නේ මේක අපි දැන් මේ තියෙන වස්තුව මෙහෙම ෂීට් එකක් කියලා හිතනවා. මෙහෙම තහඩුවක යැල්ලකින් කපාගත්ත වස්තුවක්. ඉතින් මේක අපි බැලන්ස් කරන්න යද්දි කොහෙද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා අපිට එහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් මෙහෙම MCQ එකක් දුන්නා කියලා. හිතන්න ඔයාලට මෙහෙම MCQ එකක් දුන්නා. හරි? මේ MCQ එකක් දීලා උත්තර ටික දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා හිතන්නකෝ. හරිද? හරි මට කියන්න මේ දෙන උත්තර වලින් අර හදන්න නැතුව අරව මේව කරලා හදන්න නැතුව මට කියන්න මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙයිද අර විදිහට හිතලා අර විදිහට බැලන්ස් කරන විදිහට හිතලා හදන්න නැතුව කියන්න මට මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය හදන්න නැතුව? උත්තරේ කොහෙද කියන්නේ? හරි D නේ කියන්නේ නේ. ඔයාලා උත්තරේ කියන්නේ D නේ හදන්න නැතුව නිකන් හදවතට එකඟව කියන්නේ D කියන්නේ. හරිද? ඒක තමයි උත්තරේ. ඒතර මේ වගේ
MCQ එකක් දුන්නාම උත්තර ටික නිකන් ඔය වගේ උත්තර ටිකක් නම් තියෙන්නේ නිකන් ආයි විශේෂයෙන් හදන්න නැතුව කෙලින්ම බලලා කිව්වාගේ උත්තරේ D කියලා. ඕක තමයි ඕගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන සැඟවුණ ගුරුත්ව කේන්ද්‍රය කීමේ හැකියාව. ඔහොම එකක් තියෙනවා. නිකන් බලලා කියන්න පුළුවන්. හරි A වලින් තිබ්බොත් කොහොමවත් බැලන්ස් වෙන්නේ නැහැ. B වලින් තිබ්බොත් මේ පැත්තට වැටෙයි. B වලින් තිබ්බොත් අර පැත්තට පෙරලිලා වැටෙයි. C වලින් කොහොමවත් වෙන්නේ නැහැ. E වලින් කොහොමවත් වෙන්නේ නැහැ. D වල වගේ තියලා නේද මේක බැලන්ස් කරගන්න වෙන්නේ කියලා නිකන් හිතනවානේ. ඒකෙන් කියන්නත් පුළුවන්. තේරෙනවද කියන එක? එතකොට මේ දෙකම පාවිච්චි කරලා හරිම උත්තරයට ඔයගලන්ට එන්න පුළුවන්. හිතලා කියන්නත් පුළුවන් සාමාන්‍යයෙන් කොහේ ඇඟිල්ල තිබ්බොත් බැලන්ස් වෙයිද කියලා. අර විදිහට ගන්නත් පුළුවන්. දෙපැත්තෙන්ම හරියන උත්තරේ මාක් කරන්න හරි. තේරෙනවද කියන එක? හරි. මේ තියෙන සංයුක්ත වස්තුව ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. මේකේ දැන් මේ තියෙන MCQ මට්ටමෙන්නේ. එහෙම නැතුව මේක එසේ මට්ටමින්. ඒ කියන්නේ ටිකක් ලොකු ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ තහඩු දෙකක් කපලා එකට සෙට් කරලා ඔහොම ගණන් හදලා ගන්න ඒවත් තියෙනවා. ඒවට යන්න කලින් මේ MCQ මට්ටමේ ටික ලියලා ඉවරයක් කරගමු. දැන් ලොකු රවුමක් කපනවා. අරය 2R වෙච්ච. අරය R වෙච්ච පොඩි රවුමකුත් කපනවා. කපලා මේ විදිහට තියලා පාස් කරනවා. මේ විදිහට තියලා සෙට් කරනවා. මේ දෙන්න මෙහෙම තියලා සෙට් කරනවා. අපෙන් අහනවා සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට මෙතන ඉඳන් තියෙන දුර කොච්චරද කියලා. කලින් ඉඳන් තියෙන මම මේකට A ලක්ෂය කියන්න. ලොකු රවුමේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර කොච්චරද කියලා පෙන්නන්න. කොහොමද කරන්නේ? ස්කන්ධ ගැන කිසිම දෙයක් දීලා නැහැ. මොකුත්ම දීලා නැහැ. කොයි එක මෙයාගේ ස්කන්ධය මෙච්චරයි අරයාගේ ස්කන්ධය මෙච්චරයි කියලා මොකුත් දීලා නැහැ. එහෙම දීලා නැහැ. අපිට කියලා තියෙන එකම જાතියේ තහඩුවකින් ඒකාකාර ඝනකමක් සහ ඒකාකාර ඝනත්වයක් සහිත තහඩුවකින් අරය 2R වන ලොකු රවුමයි අරය R වන පොඩි රවුමයි කපා ඇත. ස්කන්ධ දෙක සෙට් කරාම සංප්‍රයුක්තයේ ගමන් කරන ස්ථානයේ ලොකු රවුමේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට ඇති දුර සොයන්න. කොහොමද හදන්නේ? ස්කන්ධ අතර සම්බන්ධයක් ගන්න වෙනවා කලින්. ස්කන්ධ අතර සම්බන්ධයක් ගන්න වෙනවා කලින්. සාමාන්‍යයෙන් දැන් මේක මෙහෙම තැටියක් නේ ඇත්තටම දැන් ඔය උඩින් පේන්නේ නැති වුණාට මේක මෙහෙම ඝනකමක් තියෙන තැටියක්නේ. දැන් තහඩුවෙන් කපා ගත්තාම මෙහෙම ෂීට් එකක් නේ කැපෙන්නේ. මෙහෙම යම් ඝනකමක් තියෙනවා ඒක. මම ඒකේ ඝනකම T කියන්නම්. මම මේ තැටියක වර්ගඵලය A කියන්නම්. මට තැටියක පරිමාව ලියන්න පුළුවන් කොහමද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ඝනකම කියනවා. දැන් ඔය උඩින් පේන්නේ මෙහෙම වුණාට ඇත්තට මෙහෙම තැටියක් නේ තියෙන්නේ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ඝනකම කියලා පරිමාව ලියන්න පුළුවන්. තැටියක ස්කන්ධය ලියන්න පුළුවන්. පරිමාව වැඩි කිරීම ඝනත්වය කියනවා. ඝනත්වය කියනවා. එහෙනම් පරිමාව කියන්නේ AT ඝනත්වය කියන්නේ ρ. දැන් AT ρ වලින් තැටිවල ස්කන්ධය ලියන්න පුළුවන් මට. AT ρ වලින් A කියන්නේ හරස්කඩ වර්ගඵලය, T කියන්නේ ඝනකම, ρ කියන්නේ ඝනත්වය. ඉතින් T කියන්නේ ඝනකම. ඒක තැටි දෙකටම පොදුයි. එකම තැටියකින් ඉන්නේ කපලා තියෙන්නේ. එකම ෂීට් එකකින් ඉන්නේ කපලා තියෙන්නේ. ρ කියන්නේ ඝනත්වය. ඒකත් තැටි දෙකටම පොදුයි. මොකද එකම ෂීට් එකකින් කපාගත්ත රවුන්ඩ් එකක්. ඒතර එකම ඝනකමක් තියෙන දෙන්නටම එකම ඝනත්වයක් තියෙන දෙන්නටම. හරි. කොහොමවත් තැටියක ස්කන්ධය ලියන්න පුළුවන් කොහොමද? AT ρ වලින්. AT ρ වලින් තැටියක ස්කන්ධය ලියන්න පුළුවන්. එතකොට විශාල තැටිය ගත්තාම එයාගේ ස්කන්ධේ M1 නම් මට ලියන්න පුළුවන් කොහොමද? එයාගේ ස්කන්ධය ලියන්න පුළුවන් AT ρ වලින්. ඒ කියන්නේ ඇත්තටම හරස්කඩ වර්ගඵලය A1 නම් හරස්කඩ වර්ගඵලයේ වාරයක් ඝනකම තමයි පරිමාව කියන්නේ. පරිමාව වැඩි කරා නම් ඝනත්වයෙන් ඒ තමයි ස්කන්ධය කියන්නේ. එහෙනම් එයාගේ හරස්කඩ වර්ගඵලය ලියන්න වෙන්නේ රවුමක හරස්කඩ වර්ගඵලය ලියන්නේ 5R වර්ගය කියලා. කියන්නේ 5 වැඩි කිරීම 2R ගේ වර්ගය. වැඩි කිරීම T. 5R වර්ගයයි T වැඩි කිරීම ρ තමයි. 5 4R වර්ගය T ρ තමයි ස්කන්ධය වෙන්නේ. ස්කන්ධය වෙන්නේ 5 4R වර්ගයේ T ρ. 4R වර්ගයේ T ρ. මේ දින ලොකු තැටියේ ස්කන්ධය. ඔය ඊට පස්සේ පොඩි තැටිය ආයෙ හිතන්න වෙනවා. කුඩා තැටිය. කුඩා තැටිය ගත්තත් කුඩා තැටියේ ස්කන්ධය ලියන්න වෙන්නේ කුඩා තැටියේ හරස්කඩ වර්ගඵලයේ වාරයක් ඝනකම. හරස්කඩ වර්ගඵලයේ වාරයක් ඝනකම කියන්නේ මොකද්ද? පරිමාව. පරිමාව වැඩි කරන්න ඕනේ ඝනත්වය. හරස්කඩ වර්ගඵලය කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ 5R වර්ගය. 5R වර්ගයයි T ρ තමයි M2 කියන්නේ. M1 කියන්නේ 5 4R වර්ගයයි T ρ. M2 කියන්නේ 5R වර්ගයයි T ρ. 5R වර්ගයයි. හරිද? දැන් ඔන්න M1 M2 හරි. ඊළඟට දැන් ඔන්න ස්කන්ධ දෙක අතර සම්බන්ධයක් අපි අරන් තියෙනවා. විශාල තැටියේ ස්කන්ධය කියන්නේ 5 4R වර්ගයයි T ρ. කුඩා තැටියේ ස්කන්ධය කියන්නේ 5R වර්ගයයි T රෝ. හරිද? ස්කන්ධ වල සම්බන්ධයක් කරන් තියෙන්නේ. මොකද එකම තැටියකින් කපලා තියෙන හින්දා. කියන්නේ එකම ලොකු ෂීට් එකකින් කපලා තියෙන හින්දා ඝනකම සහ ඝනත්වය කියන දෙන්නගේම එකයි. එහෙනම් හරස්කඩ වර්ගඵලයෙන් තමයි කතන්දරය වෙනස් වෙන්නේ. මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ 5 වාරයක් 2R ගේ වර්ගය වෙනවා.
මෙයාගේ 5r ගේ වර්ගය වෙනවා. මේ විදිහට m1 m2 වලට ප්‍රකාශන වෙනවා. හරි. දැන් m1 m2 වලට ප්‍රකාශන එනවා. බලන්න. දැන් ඉතින් ගාන ඉවරයි. ඔච්චර තමයි. ඇයි ඒ? මෙන්න 2r මෙන්න r මෙතන m2 මෙතන m1. අපි දන්නවා ඉතින් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ සංප්‍රයුක්තයේ ගමන් කරන ස්ථානයනේ. සංප්‍රයුක්තයේ ගමන් කරන්නේ x දුරකින් නම් මේ දුර වෙන්නේ 3r ඍණ x. අයි ඔක්කොම 3r නේ. ඉතින් දැන් මෙතන 3r. එහෙනම් මේක x නම් මේක 3r ඍණ x. අපි ගුරුත්ව කේන්ද්‍රය වටා මෙහෙට තියෙන ගූර්ණය අනිත් පැත්තට තියෙන ගූර්ණයට සමාන කරනවා. g වටා අපි ගුරුත්ව කේන්ද්‍රය හොයා ගැනීම සඳහා කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තයේ ගමන් කරන ස්ථානය හොයා ගැනීම සඳහා කියන්නේ x වලගේ හොයාගන්න මම කරන්නේ මෙහෙට තියෙන ගූර්ණය අරහෙට තියෙන ගූර්ණයට සමාන කරනවා. ඒ කියන්නේ m2g වාරයක් 3r ඍණ x කියන එක සමාන කරනවා m1g වාරයක් x ට. g වටා මෙහෙට තියෙන ගූර්ණය මෙහෙට තියෙන ගූර්ණයට සමාන කරනවා. සිම්පල් g ට සිම්පල් g කැපෙනවා. m2 වාරයක් 3r ඍණ x සමානයි m1x. m2 කියන්නේ 5r වර්ගයේ t රෝ 3r ඍණ x. m1 කියන්නේ 4r වර්ගයේ t රෝ වැඩි කිරීම x. 5r වර්ගයට 5r වර්ගය කැපෙනවා. t රෝට t රෝ කැපෙනවා. 3r ඍණ x සමානයි 4 වාරයක් x. එච්චරයි. 4x. නම් 3r සමානයි 5x. x සමානයි 3r බෙදීම 5යි. x සමානයි 3r බෙදීම 5. ඒ කියන්නේ මෙතන ඉඳලා 3r බෙදීම 5ක දුරකින් තමයි සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. තේරෙනවද කියන එක? ටිකක් සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ ගාණක්. ඒ කියන්නේ එකම ෂීට් එකකින් රවුන්ඩ් එක කපනවා කිව්ව ගමන් රවුන්ඩ් එකේම ඝනකම සමානයි. කියන්නේ ඝනකම සමානයි ඝනත්වය සමානයි. එහෙනම් පරිමාව කියන්නේ AT ස්කන්ධය කියන්නේ පරිමාව වැඩි කිරීම ඝනත්වය. එහෙනම් මෙයාගේ ස්කන්ධේ ප්‍රකාශනය මෙයාගේ ස්කන්ධේ ප්‍රකාශනය ලිව්වා. ස්කන්ධ වලට ලියන ප්‍රකාශන ඇසුරෙන් අර විදිහට රූපයක් අඳගත්තා. සංප්‍රයුක්තය මෙහෙම යනවා නම් මේ පැත්තට තියෙන ගුරුණ අර පැත්තට තියෙන ගුරුණයට සමාන කරලා x වල උත්තරය ගත්තා. තේරෙනවද කියන්නේ? එතකොට සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැනට උත්තරේ ගන්න. ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන හොයා ගන්න පුළුවන් අපිට මේ විදිහට. හරිද? හරි. ඔන්ලයින් ළමයි වැඩේ තේරෙනවද කියන ටක් ගාලා කිව් එක. සියලු දෙනාගෙන් උත්තරයක් ඕනේ ඊට කලින් අහගන්න. කම්බියක් තියෙන්නේ මේ. කම්බියක් තියෙන්නේ චුට්ටක් තේරුම් ගන්න මේ දෙක තනි කම්බියක් දැන් 4 වෙනි 2016 MCQ එක මේ කම්බියට වඩා මේ කම්බිය චුට්ටක් බරෙන් වැඩි. මේ කම්බියට වඩා මේ කම්බිය චුට්ටක් බරෙන් වැඩි නේ. මේකට වඩා මේක දිග වැඩිනේ. මේකට වඩා මේකත් දිග වැඩි. මේ කම්බියට වඩා මේ කම්බිය පොඩ්ඩක් බර වැඩි. මේ කම්බියට වඩා මේ කම්බිය පොඩ්ඩක් බර වැඩි. කම්බි කැලි පහක් තියෙන්නේ මේ 1 2 3 4 5යි. චුට්ටක් ඒ විදියට හිතලා මෙයාගේ ස්කන්ධයේ m කියලා වගේ ගත්තා නම් මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ දෙන්නගේ සංප්‍රයුක්තය ඒ දෙන්න හරි මැද්දට වඩා පොඩ්ඩක් උඩ පැත්තට බර වෙන්නේ ඒ දෙන්නගේ සංප්‍රයුක්තය කියලා කොහොමම අරගෙන තගාල උත්තරයක් කියන්න බලන්න. හරිද? ආගන්න. දැන් මොකද කරන්නේ? මේක මේ කම්බි කෑලි පහක්නේ. කියවන එක සම්පූර්ණයෙන් නවත්තන්න. කතා බහ නවත්තන්න. ආගන්න. අවධානයෙන් ආගන්න. උත්තරේ ගත්තර ගමන් නැහැ ආගන්න අවධානයෙන්. හරි? දැන් මේක එක කම්බි කෑල්ලක්. මෙන්න අනිත් එක. මේ දෙන්න බැලුව බැලමට නිකන් සමාන ස්කන්ධ වගේ. m1 කියලා ගන්නම්. දෙන්න යා කරන තැන මැද්දේ වගේ දෙන්නගේ සංප්‍රයුක්තය එන්න ඕනේ. මේක m2 කියන්නම්. ඒක චුට්ටක් කරකට ලොකුයි. මේ කම්බියට වඩා මේ කම්බිය ටිකක් ලොකුයි. මේ කම්බියට වඩා මේ උඩ කම්බිය ටිකක් ලොකුයි. චුට්ටක් වැඩි ස්කන්ධ. ඒ දෙන්නගේ මැද්ද නිකන් දල වශයෙන් 2m2 කියන්නේ. දැන් එතකොට මෙයාගේ සංප්‍රයුක්තය හරි මෙයාගේ සංප්‍රයුක්තය හරි. ඒ දෙන්න යා කරන රේඛාවේ මැද්දට වඩා චුට්ටක් උඩ පැත්තට බර වෙන විදිහයි. උඩ කම්බි ටිකක් ලොකුයිනේ. මැද්දට වඩා චුට්ටක් උඩ පැත්තට බර වෙන විදිහට තමයි ඔය කට්ටියක එකතු. ඒ කියන්නේ 2m1 දන 2m2 කියන සමස්ත සංප්‍රයුක්තය. කියන්නේ මේකෙයි සංප්‍රයුක්තයේ තියෙන මේ හරියට වගේ වෙන්න. දැන් අන්තිමට ඉතුරු වෙන්නේ මේකයි මෙන්න මෙතන දෙන චූටි කම්බි කෑල්ලයි විතරයි. ඒක m3 කියන්නේ. චූටි කම්බි කෑල්ලයි විතරයි ඉතුරු වෙන්නේ.
එහෙනම් මේකයි යා කරන රේඛාවේ. මේකයි යා කරන රේඛාවේ මැද්දට වඩා සෑහෙන්න ප්‍රමාණයක්. මැද්දට වඩා සෑහෙන්න ප්‍රමාණයක් උඩට වෙන්න. මැද්දට වඩා සෑහෙන්න ප්‍රමාණයක් උඩට වෙන්න තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. එහෙනම් මේ දෙන්න යා කරන රේඛාවේ මැද්දට වඩා සෑහෙන්න උඩට වෙන්න කියන්නේ මේ හරියේ තියෙන රූපේ හැටියට D ලක්ෂය. D ලක්ෂය තමයි තියෙන්නේ. තේරෙනවද කියන්නේ? හොඳට අහගන්න ආයිසරයක්. M1 M2 M2 සංප්‍රයුක්තය මෙතන සංප්‍රයුක්තය මෙතන දෙන්නගේ මැද්දට වඩා චුට්ටක් උඩට බර වෙන්න මෙතන සංප්‍රයුක්තය මේකයි මැද්දට වඩා සෑහෙන්න උඩ පැත්තට වෙන්න අන්තිම සංප්‍රයුක්තය වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ D. හරිද? උත්තරේ ගත්තල මැදුස්සන්ටක් ගාලා D ගත්ත ළමයි. හඳ වීලා වගේ නේ. හරි? හා. ඊළඟට 2016 හරි. දැන් අඩුපාඩු තියෙනවා නම් චුට්ටක් තේරුම් ගන්න මේ කියද්දි. ආයි ගෙදර ගිහලා කොහොමද බලන්න ඕනේ අද ඒක. පුළුවන් වුණත් බැරි වුණත් බලන්න ඕනේ. 2019 මේ වෙනකන් ආපු අමාරුම ගාන විදියට මං හිතනවා. මේක ගුරුත්ව කේන්ද්‍රයෙන් දැනට ආපු අමාරුම ගාන වගේ එකක් මේක. විභාගයට ආපු ඒවෙන් හරිද මේ පහුගිය ටිකේ. 2019 ගාන හදලා තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒක මම නිකන් පොඩි සපෝට් එකක් දෙන්නම් මේ පියවරේදී. බලන්න අරය 3R වෘත්තාකාර මුද්දයි 2R එක්කෙනයි තව 2R එක්කෙනයි R එක්කෙනයි. එතකොට මේගොල්ලන්ගේ ස්කන්ධ වලට ප්‍රකාශන ලියන්න ඕන අපි කලින් ලියපු විදියට. මුදු මේ වෘත්තාකාර කම්බිනේ. ඒතර කම්බියේ පරිධිය ඇසුරෙන් තමයි ලියන්න වෙන්නේ. වාසිදායක තත්ත්වය තමයි මේ කතා කරන අතලා ගන්න. වාසිදායක තත්ත්වය තමයි මේ රවුමේ සංප්‍රයුක්තය. මෙයාගේ දෙන්නගේ විතරක් සංප්‍රයුක්තය නැවත x වලට වැටෙනවා මේ. එතන x නේ. මේ දෙන්නගේ විතරක් සංප්‍රයුක්තය මෙතන x හරහා යනවා. මෙයාගේ වෙනම යනවා. මෙයාගේ වෙන. අර මේ දෙන්නගෙන් ටක් ගාලා x වලට ගන්න පුළුවන් පළවෙනි එක. එතනින් පස්සේ ඉතුරු දෙන්න පාවිච්චි කරලා ගාන හදන්න වෙනවා. අපි කම්බියේ ඒකක දිගක ස්කන්ධය q කියමු. 3R වන රවුම ගත්තාම එයාගේ ස්කන්ධය ලියන්න පුළුවන් පරිධිය පරිමිතිය වැඩි කිරීම q කියන. මෙහෙම කම්බි රාමුවන්නේ තියෙන. ඉතින් මුළු කම්බි රාමුවේ පරිමිතිය වෙන්නේ 25R. R කියන්නේ අතරම 3R. වැඩි කිරීම q. මේ තියෙන කම්බි රාමුවේ ස්පන්දන. කම්බි රාමුවක් කිව්වොත් පරිමිතිය වැඩි කිරීම ඒක දිගක ස්කන්ධය තමයි ස්කන්ධය ගන්න වෙන්නේ. තැටියක් කිව්වොත් වර්ගඵලය පැත්තෙන් ගන්න පුළුවන්. නේද? එතකොට 6ක් 5R q තමයි ස්කන්ධය. 2ක් R වන රවුම. ඒ වගේ දෙකක් තියෙනවා. පරිමිතිය වැඩි කිරීම q. 25 2ක් R q. 4ක් 5R q. තමයි උත්තරේ. 4ක් 5R q. හරි නේද? ඊට පස්සේ අරය R වන චූටිම රවුමුත් තියෙනවා. එයාගේ කම්බිය දිග ඇරියාම මුළු දිග වෙන්නේ පරිමිතිය වැඩි කිරීම q වලින් තමයි උත්තරේ ස්කන්ධය ගන්න වෙන්නේ. කම්බිය දිග ඇරියාම මුළු දිග වෙන්නේ 25R. ඒක ඒකක දිගක ස්කන්ධයෙන් වැඩි කරා නම් M3ත් හරි. දැන් හදමු. ඔන්නම් මෙහෙම කරන්න පුළුවන් මේ. දැන් බලන්න මේ 25RQ කියන එක්කෙනාට මම තනි වචනයක් දා ගන්නවා. M කියලා. එහෙනම් මේක 2M මේක 3M. බලන්න ඒතර සංකීර්ණ ගතිය පොඩ අඩු වෙනවා. 25RQ වලට කැපිටල් M අකුර දාගත්තොත් මේක 2M මේක 3M. හරිද? තේරෙනව නේද කියන එක? 25RQ කියන එකට කැපිටල් M අකුර දාගත්තොත් මේක 2M මේක 3M. මේක සංකීර්ණත්වය අඩු කරන්න කරලා තියෙනවා. සංකීර්ණත්වය අඩු කරන්න කරලා තියෙනවා. හරිද?
25R Q වලට m 2m 3m. සද්ද නවත්තන්න. ඊළඟට ආගන්න දැන් ආගන්න ඊළඟට දැන් මේක හරි. දැන් මේක අඳින්න වෙනවා ආයිසරයක්. හැබැයි එක වාසියක් තියෙනවා. දැන් බලන්න මේ ලොකුම එක්කෙනා 3im. මෙයාගේ ස්කන්ධය 3im කියලා ගන්න පුළුවන්. මේගොල්ලෝ 2im කට්ටිය මේ. අර 2ir කට්ටිය 2im. මේකත් 2im. මෙයා m. කොහොමද දෙන්නේ? ටක් ගාලා පළවෙනි පියවරෙන්ම උත්තරයක් ගන්න පුළුවන්. මේ දුරට සමාන හින්දා පිටිපස්සේ අන්තිම පොලිමේ ඉඳන් පේලි 3ක් ඉස්සරහින් මේ පැත්තේ කෙරවරේ ඉන්න එක නැගිටිනවා. මේකේ ලොකු එක්කෙනා 3im. හරි. මෙයා 2im මෙයා 2im. මේක 3im මෙයා 2im මෙයා 2im. 2im දෙන්නගේ සංප්‍රයුක්තය කොහොමද යන්නේ? 2im දෙන්නගේ සංප්‍රයුක්තය යන්නේ කොහොමද? 2im දෙන්නගේ සංප්‍රයුක්තය යන්නේ හරි මැද්දෙන්නේ. එහෙනම් ඒක 4im කියලා එකපාරම දාගත්ත හැකි. මෙයාගේ ගැන අපිට හිතන්න දෙයක් නැහැ. සමාන දුරවල් වලින් තියෙන ඒ නිසා හරි මැද්දෙන් මේ ගානට x කියන ලක්ෂයෙන් 4im එකක් යනවා කියලා දාගත්ත හැකි. මෙයාවයි කපලා මෙතනින් 4im එකක් කියලා ඒ දෙන්න වෙනකොට දාගත්ත හැකි. හොඳට zoom කරලා ගන්න එක. මේ 2im වෙනුවට කපලා මෙතනින් 4im එකක් දාගන්න පුළුවන්. 4im එකක් දාගන්න පුළුවන් මේ විදියට. හතරයිම් එකක් දාගන්න පුළුවන් මේ විදියට. එතකොට මේක 4im. දැන් ඉතුරු වෙන්නේ මෙයයි නෑ. ඒ වෙනුවට හරි මැද්දෙන් මෙයයි හරි මැද්දෙන් 4im. මේක m මේක 3im. හරි. දැන් මම බල පද්ධතිය ආයෙ අඳින්නම්. දැන් ඔන්න 4im එයාගේ ඉඳන් චුට්ට දුරකින් m ආයෙසරයක් 3im. දැන් 4im එකක් ආවේ කොහොමද කියලා ආයෙ අහන්න දෙයක් නැහැ. මොකද 2im දෙන්නගේ සංප්‍රයුක්තය තමයි හරි මැද්දෙන් 4im කියලා ආවේ. අර දෙන්න අපි ඉතුරු කරගත්තා. 4im ගමන් කරන ලක්ෂය තමයි x ලක්ෂය වෙන්නේ. මේක තමයි x ලක්ෂය වෙන්නේ. හරි. මේ දුර කීයද? මේ පොඩි මෙක්කෙනාගේ අරය r හින්දා මේ දුර r. ඒ කියන්නේ 4im ඉඳන් කැපිටල් m ට තියෙන දුර r. කියන්නේ x ලක්ෂයේ ඉඳන් කැපිටල් m ට තියෙන දුර r, x ලක්ෂයේ ඉඳන් 3im ට තියෙන දුර 3ir. එයි මේකේ අරෙන්නේ x ලක්ෂයේ ඉඳන් 3im ට තියෙන දුර 3ir. එහෙනම් මේ දුර r, මේ දුර r, මේ දුර 3ir. මේ දුර 3ir. හරිද? ඒක හරි නේද? බලන්න දැන් මේ සංකීර්ණ බලපද්ධතිය අපි සුළු කරගෙන යන්නේ 2im දෙන්නගේ සංප්‍රයුක්තය හරි මැද්දෙන් යනවා 4im කියලා. මේ 4im එකට r දුරකින් තියෙනවා කැපිටල් m, 4im එකට 3ir දුරකින් තියෙනවා 3im. r දුරකින් තියෙනවා කැපිටල් m, 3ir දුරකින් තියෙනවා 3im. හරි. ඊළඟට x වටා ගූර්ණ ගත්තොත් අපිට කියන්න පුළුවන් දැන් අපි දන්නේ නැහැ සංප්‍රයුක්තය කොහෙන් යයිද කියලා. අපි හිතනවා සංප්‍රයුක්තය x ඉඳන් සිම්පල් x දුරකින් යයි කියලා. සංප්‍රයුක්තය වෙන්නේ 3 1 4 4 4 8 m තමයි සංප්‍රයුක්තය වෙන්නේ. x වටා ගූර්ණ ගත්තොත් මට ලියන්න පුළුවන් එක් ස්කන්ධය මගින් අපිට x ඉඳන් තියෙන දුරනේ අහන්නේ. එහෙනම් එක් ස්කන්ධය මගින් x වටා ඇති කරන සමස්ත ගූර්ණවල එකතුව 8im ගෙන් ඇති කරන මුළු ගූර්ණයට සමානයි කියලා ගන්නවා. එහෙනම් 3im වාරයක් 3ir කියලා ගූර්ණයක් තියෙනවා මේ පැත්තට. සහ m වැඩි කිරීම r කියලා ගූර්ණයක් තියෙනවා මේ පැත්තට. ඒක සමාන වෙන්න ඕනේ x වටා. මොකද මේකෙන් වැඩක් නැහැ x වටා ගනිද්දි 3im වැඩි කිරීම 3ir, m වැඩි කිරීම r කියන දෙන්න එකතුව සමානයි 8im වැඩි කිරීම x ට. 8im වැඩි කිරීම x ට.
3ක් mr ධන mr සමානයි 8යි mx. 3ක් mr ගුණිතය 9ක් mr. 9ක් mr ධන mr සමානයි 8යි mx. 10ක් mr සමානයි 8යි mx. m ට m x සමානයි 10ක් r බෙදීම 8යි 5 බෙදීම 4යි r. 5 බෙදීම 4යි r. හරිද? මේ වෙනකොට අවිල්ලා තියෙන අපිට ටිකක් වැඩිපුරම වෙලාවක් යන ගාන විදිහට මේක හිතන්න පුළුවන්. 2019 ගාන. ඒ කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තයේ හරි මැද්දට එනවා x හරහා මෙයා ඉතුරුයි මෙයා ඉතුරුයි. හරියට බල බල එක තියෙන දුර ඇඳ ගන්නවා r 3යි r. r 3යි r ඇඳගත්ත වෙනම රූපයක ඇඳගත්තම ලේසි. සංප්‍රයුක්තය යනවා කියලා ගත්තා මෙහෙට තියෙන ගූර්ණේ සංප්‍රයුක්තෙන් ඇති කරන ගූර්ණයට සමාන කරලා උත්තරය ගත්තා.